ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම රසවත් මාතෘකාවක් ගැන. ඒ තමයි ව්‍යාපාර කියන සංකල්පය. හිතලා බලන්න අතීතයේ තිබුණු සරලම භාණ්ඩ හුවමාරුවේ ඉඳලා අද අපි දකින මේ දවන්ත ගෝලීය පද්ධතිය දක්වා මේ කතාව ගොඩනැගුණේ කොහොමද? අපි ඒ ගැන හොයලා බලමු. මේව ප්‍රශ්නයක් කවදා හරි ඔලුවට ඇවිල්ලා තියෙනවද? ඇයි අපි අපිට ඕන කරන හැමදේම, ඒ කියන්නේ අපේ ෆෝන් එක, අපි කන බත් එක, අපි ඉන්න ගේ, මේ හැමදේම අපි මහදාගන්නේ නැත්තේ? අන්න ඒ ප්‍රශ්නෙට දෙන උත්තරය ඇතුලේ තමයි අද තියෙන මුළු ආර්ථික ක්‍රමෙම රහස හැංගිලා තියෙන්නේ. හොඳයි. ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න නම් අපිට සිද්ධ වෙනම කාලතරණය කරලා ටිකක් අතීතයට යන්න. ඒ කියන්නේ හැම කෙනෙක්ම Tamanට ඕන හැම දෙයක්ම Tamanම කරගන්න උත්සාහ කරපු ඒ කාලෙට. මුලින්ම ආදි මානවයා උත්සාහ කළ හැමදේම තනියම කරගන්න. ඒත් ඒක කොච්චර අමාරු කොච්චර අකාර්යක්ෂම වැඩක්ද කියලා ටිකෙන් ටික තේරුම් ගියා. ඉතින් මේකට හරිම සරල ඒත් හරිම බලවත් විසඳුමක් හොයාගත්තා. ඒ තමයි විශේෂීකරණය. ඒ කියන්නේ කෙනෙක් Taman දක්ෂම දේ කරනවා, ගොවියා ගොවිතැන් කරනවා, වඩුවාලි බඩු හදනවා. ඊට පස්සේ Taman ළඟ වැඩිපුර තියෙන දේවල් Tamanට අවශ්‍ය දේවල් එක මාරු කරගන්නවා. අන්න එතනින් තමයි මනුෂ්‍ය ඉතිහාසයේ පළවෙනි ආර්ථික ක්‍රමය, ඒ කියන්නේ භාණ්ඩ හුවමාරු ක්‍රමය පටන් ගන්නෙ. මෙන්න මේක තමයි මුළු කතාවම වෙනස් කරපු තැන. ස්වයංපෝෂිත භාවයේ ඉඳන් අන්තර රඳා පැවැත්මකට මාරු වීම. ඒ කියන්නේ අපි තවදුරටත් හැමදේම තනියම කරන්න දඟලන්නේ නැහැ. ඒ වෙනුවට අපි එකිනෙකාගේ හැකියාවන් මත රඳා පවතිනවා. ඇත්තටම අද අපි දකින මේ දැවැන්ත වෙළඳ ලෝකයේම ගොඩනැගිලා තියෙන්නේ අන්න ඒ සරල මූලධර්මයේ උඩ තමයි. හරි. එතකොට මේ වෙළදාම කියන එන්ජින්ම දුවවන්නේ මොන වගේ ඉන්ධන වලින්ද? ව්‍යාපාර ඇත්තටම ඉටු කරන්න උත්සාහ කරන්නේ මොනවද? මේකට ප්‍රධාන සංකල්ප දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අවශ්‍යතා. සරලවම කිව්වොත් මේවා තමයි ජීවත් වෙන්න නැතුවම බැරි දේවල්. හරියට කෑම බීම ඇඳුම් පැළඳුම් ඉන්න තැනක් වගේ දේවල්. මේවා තමයි අපේ පැවැත්මේ මූලිකම දේවල්. ඊළඟට එනවා වුවමනා. මේක තමයි අපේ අවශ්‍යතා සපුර ගන්න අපි තෝරගන්න විවිධ ක්‍රම. උදාහරණයක් ගත්තොත් බඩගින්න අන්න එක අවශ්‍යතාවයක්. ඒතේ බඩගින්න නිවා ගන්න පීට්සා එකක් කන්න ඕන කියලා හිතන එක අන්න ඒක වුවමනාවක්. මේ වුවමනා තමයි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ. ඒ වගේම ඒවට සීමාවක් නැහැ. හොඳයි, මේ අවශ්‍යතාව සහ වුවමනාව අතර තියෙන වෙනස තේරුම් ගන්න එක ව්‍යාපාර ලෝකයේදී හරිම වැදගත්. බලන්න, අවශ්‍යතා කියන්නේ මූලික දේවල්. ඒවා හැමෝටම පොදුයි. ඒත් වුවමනාව කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන කිසිම සීමාවක් නැති දේවල්. දැන් ව්‍යාපාරයකට බඩගින්න කියන අවශ්‍යතාවය නිර්මාණය කරන්න බෑ. ඒත් ඒ බඩගින්න නිවා ගන්න අලුත් ක්‍රම, ඒ කියන්නේ අලුත් වුවමනාව නිර්මාණය කරන්න පුළුවන්. වෙළඳ දැන්වීම අලුත් නිෂ්පාදන වලින් ඇත්තටම කරන්නේ ඒක. අන්න ඒක තමයි ව්‍යාපාර ලෝකයේ එන්ජින්ම වෙන්නේ. ඉතින් අපි පාර යනකොට දකින හැම කඩයක්ම, හැම ආපන ශාලාවක්ම, අපි පාවිච්චි කරන හැම සේවාවක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අපේ මේ මූලික අවශ්‍යතා සහ නිමක් නැති වොමනා සපුරාන තමයි. හරි. එහෙනම් අපිට දැන් තේරෙනවා ව්‍යාපාර කියන එන්ජින දුවන්නේ අවශ්‍යතා සහ වුවමනා වලින් කියලා. ඒත් මේ එන්ජිනයේ ප්‍රධාන අරමුණ මොනවද? සල්ලි හොයන එක විතරමද? ගොඩක් දෙනෙක් හිතන්නේ ව්‍යාපාරයක තියෙන එකම අරමුණ ලාභය කියලා. ඇත්ත, ලාභය කියන්නේ අයිතිකරුවන් බලාපොරොත්තු වන ප්‍රධානම දෙයක්. ඒක නැතුව ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බෑ. හැබැයි ඒක විතරක්ම නෙමෙයි. ව්‍යාපාරයක මූලිකම පරමාර්ථය වෙන්නේ භාණ්ඩ හා සේවා සපයන එක. ඒ වගේම දිගු කාලීනව පවතින්න නම් පාරිභෝගිකයා සෑහීමකට පත් කරන එක, ඒ කියන්නේ කස්ටමර් සැටිස්ෆැක්ෂන් කියන එක අත්‍යවශ්‍යමයි. මොකද සතුටු පාරිභෝගිකෙක් නැත්නම් ඒ ව්‍යාපාරයට දිගු ගමනක් යන්න ලැබෙන්නේ නැහැ. ඒකම අපි මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. හැම ව්‍යාපාරයක්ම ලාභයම පරමාර්ථ කරගෙන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම රජයට අයිති සමහර ව්‍යාපාර තියෙනවා. ඒවායේ ප්‍රධාන අරමුණ වෙන්නේ ලාභයටත් වඩා සමාජ සුබසාධනය. හරි. එතකොට කොහොමද ව්‍යාපාරයක් මේ භාණ්ඩ සහ සේවා ඇත්තටම නිර්මාණය කරන්නේ? මේකට අවශ්‍ය කරන වටුරුව මොකක්ද? ඕනෑම දෙයක් නිෂ්පාදනය කරන්න ආර්ථික විද්‍යාවේදී කියනවා නිෂ්පාදන සාධක කියලා මූලික අංග 4ක් ඕන කියලා. පළවෙනි එක තමයි භූමිය. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන හැම සම්පතක්ම. වතුර, ඛනිජ, වනාන්තර මේ ඔක්කොම. ඊළඟට ශ්‍රමය. ඒ කියන්නේ මිනිස්සුන්ගේ කායික සහ මානසික දායකත්වය. තුන්වෙනියට ප්‍රාග්ධනය. ඒ කියන්නේ නිෂ්පාදනයට උදව් වෙන මිනිසා විසින් හදපු දේවල්. යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි වගේ දේවල්. හතරවෙනි සහ සමහර විට වැදගත්ම දේ තමයි ව්‍යවසාය. ඒ කියන්නේ අර කලින් කිව්ව සාධක තුනම එකට එකතු කරලා අවදානමක් අරගෙන සාර්ථක ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේ හැකියාව. ඉතින් මේ සාධක හතරම එකට එකතු වෙලා දාමයක් වගේ තමයි වැඩ කරන්නේ.
අමුද්‍රව්‍යයක් කියන තැනින් පටන් අරන් ඒකට ශ්‍රමිය සහ ප්‍රාග්ධනය යොදවලා කර්මාන්ත ශාලාවකදී ඒක සකස් කරලා අවසානයේදී පාරිභෝගිකයාගේ අතට යන්නේ නිමි භාණ්ඩයක් බවට පත් කරන්නේ අන්න ඒ ක්‍රියාවලිය. ව්‍යාපාරයක් කියන්නේ හරියට තනි දූපතක් වගේ නෙවෙයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ හරිම සංකීර්ණ සම්බන්ධතා ජාලයක් එහෙමත් නැත්නම් පරිසර පද්ධතියක් මැද. මේ ජාලයේ ඉන්න හැම කෙනෙක්ටම අපි කියනවා ඇල්මැති පාර්ශ්ව එහෙමත් නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස් කියලා. සරලවම කිව්වොත් මේ කියන්නේ ව්‍යාපාරය කියන කතාවට සම්බන්ධ, ඒකට බලපෑම් කරන, ඒ වගේම ඒකෙන් බලපෑමට ලක් වෙන හැමෝටමයි. බලන්න මේකට අයිතිකරුවන්, සේවකයින්, පාරිභෝගිකයින්, භාණ්ඩ සපයන අය, රජය, ඒ වගේම අවට ඉන්න ප්‍රජාවත් ඇතුළත්. මේ හැම කණ්ඩායමකටම ව්‍යාපාරයත් එක්ක තියෙන්නේ වෙනස්ම විදිහේ සම්බන්ධයක්. ඒ වගේම ඒ අයගේ බලාපොරොත්තුත් එකිනෙකට වෙනස්. උදාහරණයක් විදිහට හිතන්න අයිතිකාරයන්ට ඕන ලාභය උපරිම කරගන්න හැබැයි සේවකින්ට ඕන වැඩි පඩියක් පාරිභෝගිකින්ට ඕන පුරුවන් තරම් අඩු මිලට හොඳම භාණ්ඩය. දැන් බලන්න මේ හැමෝගෙම අවශ්‍යතාව එකිනෙකට ගැටෙන්න පුළුවන් නේද? අන්න ඒකයි කාරණය. සාර්ථක ව්‍යාපාරයක් කියන්නේ මෙන්න මේ එකිනෙකට පරස්පර වෙන්න පුළුවන් අවශ්‍යතා තියෙන හැම පාර්ශවයක් ගැනම හිතලා ඒ හැමදේම අතරේ සියුම් සමබරතාවයක් පවත්වාගෙන යන එක. එක පාර්ශවයක් ගැන විතරක් හිතුවොත් මුළු පද්ධතියම කඩාගෙන වැටෙන තියෙන ඉඩකඩ රෙඩි. ඉතින් අපි කතා කරපු මේ මුළු පද්ධතියම අපේ වමනාවල ඉඳන් මේ පාර්ශ්වකරුවන්ගේ ජාලය දක්වා හැමදේම අද වෙනකොට තවත් පුළුල් වෙලා. අද මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා. ඒ කියන්නේ මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ ගෝලීය මට්ටමින්. හොඳයි. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න. දැන් මේ මොහොතේ ඔබ ඉන්න තැන වටේ බලන්න. ඔබ දකින හැම භාණ්ඩයක්ම, ඒ කියන්නේ ඔබ පාවිච්චි කරන ෆෝන් එක, ඇඳගෙන ඉන්න ඇඳුම, මේසෙ උඩ තියෙන කෝප්පය, මේ එක දෙයක් නිර්මාණය කරන්න ලෝකේ වටේ කොයිතරම් රටවල්, කොයිතරම් ව්‍යාපාර, කොයිතරම් මිනිස්සු සම්බන්ධ වෙන්නේ නැතිද? ඉතින් අපි හිතන්නේ සරලයි කියලා හිතන භාණ්ඩයක් මිලදී ගන්නවා කියන ක්‍රියාවෙන් පවා අපි නොදැනුවත්වම මේ දැවන්ත, සංකීර්ණ, ඒ වගේම හරිම සිත් ගන්නාසුළු ව්‍යාපාරික කතාවේ කොටස්කරුවන් වනම.